රුපියල් 500කින් මුළු ඇඟම ස්ක්‍රබ් කරගන්න පුළුවන් හොඳ ස්ක්‍රබ් එකක් ගැන දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එකට. හායි ළමයි. වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඉතින් ළමයි මම අද ඔයාලට අරන් ආවේ මට හම්බුණු හොඳ ප්‍රොඩක්ට් එකක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම කියනවා නම් රුපියල් 500ක් වගේ පොඩි ගානකට හම්බුණු හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඒ තමයි ළමයි මෙන්න මේ Nature Secret එකේ එන සඳුන් ස්ක්‍රබ් එක. ඔයාලට කියන්න ළමයි මේකේ ප්‍රයිස් එක රුපියල් 500යි ළමයි. ඒ වුණාට මේකෙන් ලැබෙන රිසල්ට් එක නා මාරම රිසල්ට් එකක් මේකෙන් හම්බෙනවා. මමත් මේක මේ අහම්බෙන් තමයි දැක්කේ. මම මේ වෙන බඩු වගේක් ගන්න තමයි ගියේ. ඊට පස්සේ ඒකේ තිබිලා තමයි මේක රුපියල් 500නේ. මම සාමාන්‍යයෙන් ඔය low budget skin care product use කරනවා. ඒ කියන්නේ හැමදේම use කරන්නේ නැහැ. මොකද සමහර ඒවා රිසල්ට් නැහැ. ඒත් මම තෝරගත්ත product වගේක් තියෙනවා. ඒවා low budget උනාට ඒ වගේ මට හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මට හිතුණා මේ ප්‍රොඩක්ට් මේ සඳුන් ස්ක්‍රබ් එකත් යූස් කරලා බලන්න. මොකද මේ Nature Secret කියන බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක්. අපි දන්න කලින්දම තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්නේ. ඉතින් මට හිතුණා මේක නිකන් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම මේක සති දෙකක් වගේ try කරලා බැලුවා. ඇත්තටම ළමයි මාරම හොඳ රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඔයාලට පේනවද? මේක ස්ක්‍රබ් එකක් ළමයි. ඉතින් හිතපුණා සාමාන්‍යයෙන් මම ගොඩක්ම කොෆී ස්ක්‍රබ් එක යූස් කරන්නේ. ඊට අමතරව මම විව්‍රයිකේ ස්ක්‍රබ් එකත් යූස් කරනවා. ඒ නිසා මම අර ලොකු මේව එකක් තිබ්බේ. ඇත්තටම ගද්දි ලොකු මේව එකක් තිබ්බේ නෑ. හොඳ වෙයිද කියලා හිතේ තමයි ගත්තේ. ඒත් ළමයි මට යූස් කරලා තේරුණා මේක මාරම හොඳ රිසල්ට්ස් දෙන ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් මෙන්න මේක තමයි ළමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ළමයි මේක මේ මාරම සුවඳ ප්‍රොඩක්ට් එකක්. මම දැන් මේක සති දෙකක් වගේ පාවිච්චි කරා. සතියට දවස් දෙකක් මේ සාමාන්‍යයෙන් සතියට එක දවසයි මේක පාවිච්චි කරන්න ඕනේ. මම දැන් දවස් දෙකක් වගේ පාවිච්චි කරා. ඇත්තටම මාරම හොඳයි ළමයි. මේක මේන් ඉන්ග්‍රීඩියන්ට් විතර තියෙන ළමයි සුදු හඳුන් වැල්මි වෙනිවර්ගට. ඉතින් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම අපේ ස්කින් එකට හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් නේ. ඒ නිසා බය වෙන්න දෙයක්වත් නැහැ. ඇත්තටම මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. මම හිතුවේ නැති විදිහට මට මේකෙන් රිසල්ට්ස් හම්බුණා. ඉතින් ළමයි මේකෙන් අපේ මැරුණු හැම ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ඔය ඩාර්ක් ඒරියාස් තියෙනවා නම් ඩාර්ක් ඒරියාස් වලට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ අපේ මූණේ අනවශ්‍ය තෙල් ඔයිලි ගතිය වැඩි නම් එහෙම අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකෙන් අනවශ්‍ය තෙල්, ඒ කියන්නේ ඔයිලි කන්ට්‍රෝල් එකකුත් වෙනවා. ඒ වගේම අපේ ස්කින් එකේ තියෙන මැරුණු හැම අයින් වෙන අපේ ස්කින් එක කලර් එකකුත් එනවා. ඉතින් මම කියන්නම් කොහොමද මේක යූස් කරන්න ඕනේ කියලා. මුලින්ම ළමයි ඔයාලා යූස් කරන ෆේස් වොෂ් එකකින් ඔයාලගේ ෆේස් එක වොෂ් කරගන්න. ඊට පස්සේ මම ෆේස් එක මේ සම්පූර්ණයෙන්ම පිහදාගත්තේ නෑ. චුට්ටක් තෙත ගතිය තියාගත්තා. එතකොට ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න ලේසි ළමයි. සම්පූර්ණයෙන්ම වේලිලා මේ තියෙනකොට ඇප්ලයි කරනකොට චුට්ට තෙත ගතිය තියෙද්දි අපිට ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්න ලේසි. හරි. අපි දැන් ඉතින් ස්ක්‍රබ් එක ඇප්ලයි කරගමු. මේ විදිහට ඇප්ලයි කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මූණ ස්ක්‍රබ් කරගන්න. මේක ළමයි මාරම සුවඳක් තියෙන්නේ. හරිම සුවඳයි. ඉතින් මේ හරිම ආයුර්වේද සුවඳක් තමයි එන්නේ. මේ විදිහට ඔයාලට තියෙන්නේ ස්ක්‍රබ් කරගන්න. මම මේක බෙල්ලටත් ඇප්ලයි කරනවා. ඒ වගේම මම මේක අත්වලටත් ඇප්ලයි කරනවා. ඔයාලටත් පුළුවන් මේක අත්වලට බෙල්ලට ඇප්ලයි කරගන්න මේ විදිහට. වතුර චුට්ටක් එක්ක තියෙද්දි ඇප්ලයි කරගන්නවා. එතකොට ලේසි. ඔයාලටත් තියෙන්නේ මේ විදිහට මේක ඇප්ලයි කරලා විනාඩි 2-3ක් මේ විදිහට ස්ක්‍රබ් කරලා හොදලා දාන්න. හරි ළමයි ඊට පස්සේ මම ඔන්න ස්ක්‍රබ් එක වොෂ් කරන් ආවා. මේ ඇත්තටම ළමයි හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මම අත්වලත් ස්ක්‍රබ් කරා.
අර මැරුණු නිකන් අර ඩල් වෙලා එහෙම තියෙනවා නම් ඒ ඩල් ගතිය නැති වෙලා මාරම මේ ග්ලෝ ලුක් එකක් එනවා මූණට දෙකට. ඉතින් ළමයි මේ ප්‍රයිස් එකට රුපියල් 500ක් වගේ ලෝ බජට් එකට මට හම්බුණ හොඳම ස්ක්‍රබ් එකක් තමයි මේ ස්ක්‍රබ් එක. ඇත්තටම හිතුවේ නැහැ මේ වගේ රිසල්ට් එකක් හම්බෙයි කියලා. මම නිකන් try කරලා බලන්න කියලා අරන් ආවේ. ඒකට හිතපු නැති විදිහට මට රිසල්ට් එකක් හම්බුණා. ලෝ බජට් හොඳ රිසල්ට්ස් තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් හොයන කෙනෙක් නම් ඔයාලගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලට මෙන්න මේ Nature Secret එකේ සඳුන් ස්ක්‍රබ් එක ඇඩ් කරන් බලන්න. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි මට හම්බුණු රිසල්ට් එක. හරි. ඉතින් අදට වීඩියෝ එක මෙහෙම තමයි ළමයි. තවත් වීඩියෝ එකක් කරන් මම ඉක්මනින් එන්නම්. ඔයාලා මගේ මේ වීඩියෝ එක බැලුවේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඉතින් අදට වීඩියෝ එක මෙහෙම තමයි. තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්නම්. ඔයාලා හැමෝම එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye.